ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට නැතුවම බැරි දෙයක් තියෙනවා. conjunctions. වචන, වාක්‍ය ඛණ්ඩ වගේ දේවල් එකිනෙකට සම්බන්ධ කරද්දිත් conjunctions භාවිතා කරනවා. අපි බලමු කීපයක්. and, but, or, because, so, although, if, while. අපි බලමු උදාහරණත් එක්කම. I can't go out because I have an exam tomorrow. මට හෙට විභාගය තියෙන නිසා මට එළියට යන්න බෑ. I can't go out because I have an exam tomorrow. මට හෙට විභාගය තියෙන නිසා මට එළියට යන්න බෑ. I can't go out because I have an exam tomorrow. මට හෙට විභාගය තියෙන නිසා මට එළියට යන්න බෑ. Brush your teeth before you sleep. ඔබ නිදාගන්න කලින් ඔබේ දත් මදින්න. Brush your teeth before you sleep. ඔබ නිදාගන්න කලින් ඔබේ දත් මදින්න. Brush your teeth before you sleep. ඔබ නිදාගන්න කලින් ඔබේ දත් මදින්න. As soon as I got home, I started studying. මම ගෙදර ආපු ගමන් මම පාඩම් කරන්න පටන් ගත්තා. As soon as I got home, I started studying. මම ගෙදර ආපු ගමන් මම පාඩම් කරන්න පටන් ගත්තා. As soon as I got home, I started studying. මම ගෙදර ආපු ගමන් මම පාඩම් කරන්න පටන් ගත්තා. I didn't sleep well, therefore I feel tired today. මම හොඳට නිදාගත්තේ නෑ. ඒ නිසා අද මට මහන්සි. I didn't sleep well, therefore I feel tired today. මම හොඳට නිදාගත්තේ නෑ. ඒ නිසා අද මට මහන්සි. I didn't sleep well, therefore I feel tired today. මම හොඳට නිදාගත්තේ නෑ. ඒ නිසා අද මට මහන්සි. You can't pass unless you study. ඔයා පාඩම් නොකර ඔයාට සමත් වෙන්න බෑ. You can't pass unless you study. ඔයා පාඩම් නොකර ඔයාට සමත් වෙන්න බෑ. You can't pass unless you study. ඔයා පාඩම් නොකර ඔයාට සමත් වෙන්න බෑ. I was cooking. Meanwhile, my brother was playing violin. මම උයමින් සිටියා. මේ අතර මගේ සහෝදරයා වයලීනය වාදනය කරමින් සිටියා. I was cooking. Meanwhile, my brother was playing violin. මම උයමින් සිටියා. මේ අතර මගේ සහෝදරයා වයලීනය වාදනය කරමින් සිටියා. I was cooking. Meanwhile, my brother was playing violin. මම උයමින් සිටියා. මේ අතර මගේ සහෝදරයා වයලීනය වාදනය කරමින් සිටියා. I can speak Sinhala as well as English. මට සිංහල වගේම ඉංග්‍රීසිත් කතා කරන්න පුළුවන්. I can speak Sinhala as well as English. මට සිංහල වගේම ඉංග්‍රීසිත් කතා කරන්න පුළුවන්. I can speak Sinhala as well as English. මට සිංහල වගේම ඉංග්‍රීසිත් කතා කරන්න පුළුවන්. Hurry up, otherwise we will miss the bus. ඉක්මන් කරන්න. නැත්නම් අපිට බස් එක මග හැරෙයි. Hurry up, otherwise we will miss the bus. ඉක්මන් කරන්න. නැත්නම් අපිට බස් එක මග හැරෙයි. Hurry up, otherwise we will miss the bus. ඉක්මන් කරන්න. නැත්නම් අපිට බස් එක මග හැරෙයි. You can either write the letter now or write the letter later. ඔයාට පුළුවන් දැන් ලිපිය ලියන්න. නැතහොත් පසුව ලිපිය ලියන්න. You can either write the letter now or write the letter later. ඔයාට පුළුවන් දැන් ලිපිය ලියන්න. නැතහොත් පසුව ලිපිය ලියන්න. You can either write the letter now or write the letter later. ඔයාට පුළුවන් දැන් ලිපිය ලියන්න. නැතහොත්
පසුව ලිපිය ලියන්න. Even though I was busy, I went to the party. මම කාර්යබහුල වුණත් මම සාදයට ගියා. Even though I was busy, I went to the party. මම කාර්යබහුල වුණත් මම සාදයට ගියා. Even though I was busy, I went to the party. මම කාර්යබහුල වුණත් මම සාදයට ගියා. In spite of the rain, we played cricket. වැස්ස නොතකා අපි ක්‍රිකට් සෙල්ලම් කළා. In spite of the rain, we played cricket. වැස්ස නොතකා අපි ක්‍රිකට් සෙල්ලම් කළා. In spite of the rain, we played cricket. වැස්ස නොතකා අපි ක්‍රිකට් සෙල්ලම් කළා. I don't know whether he will come or not. ඔහු එයිද නැත්නම් නැද්ද කියලා මම දන්නේ නැහැ. I don't know whether he will come or not. ඔහු එයිද නැත්නම් නැද්ද කියලා මම දන්නේ නැහැ. I don't know whether he will come or not. ඔහු එයිද නැත්නම් නැද්ද කියලා මම දන්නේ නැහැ. I prefer tea rather than coffee. මම කෝපි වලට වඩා තේ වලට කැමතියි. I prefer tea rather than coffee. මම කෝපි වලට වඩා තේ වලට කැමතියි. I prefer tea rather than coffee. මම කෝපි වලට වඩා තේ වලට කැමතියි. He is honest, moreover he is very talented. ඔහු අවංකයි, තවද ඔහු ගොඩක් දක්ෂයි. He is honest, moreover he is very talented. ඔහු අවංකයි, තවද ඔහු ගොඩක් දක්ෂයි. He is honest, moreover he is very talented. ඔහු අවංකයි, තවද ඔහු ගොඩක් දක්ෂයි. As far as I know, he is not in Colombo. මා දන්නා තරමින් ඔහු කොළඹ නැහැ. As far as I know, he is not in Colombo. මා දන්නා තරමින් ඔහු කොළඹ නැහැ. As far as I know, he is not in Colombo. මා දන්නා තරමින් ඔහු කොළඹ නැහැ. I wake up early in order that I can study. පාඩම් කිරීම පිණිස මම ඉක්මනට නැගිටිනවා. I wake up early in order that I can study. පාඩම් කිරීම පිණිස මම ඉක්මනට නැගිටිනවා. I wake up early in order that I can study. පාඩම් කිරීම පිණිස මම ඉක්මනට නැගිටිනවා. He is tall as me. ඔහු මා තරම් උසයි. He is tall as me. ඔහු මා තරම් උසයි. He is tall as me. ඔහු මා තරම් උසයි. But for your help, I would have failed. ඔබේ උදව් නොතිබුණා නම් මම අසමත් වෙන්න තිබුණා. But for your help, I would have failed. ඔබේ උදව් නොතිබුණා නම් මම අසමත් වෙන්න තිබුණා. But for your help, I would have failed. ඔබේ උදව් නොතිබුණා නම් මම අසමත් වෙන්න තිබුණා.